ආයිබෝවන් කියලා හෙළ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අගමුල් සොයන ඉතිහාසයක තවත් එක් පිය සටහනක් මේක ලෙන්දොර මුල්ල රජමහා විහාරය. මේ ඉතිහාසය ගැන බලනවා නම් ක්‍රිස්තු පූර්ව දෙවනි සියවස දක්වා දිව යනවා. මේ සෙන්රත් පරණවිතාන මහත්මයා කියවලා තියෙන විදිහට සෙල්ලිපියක් තියෙනවා මෙතන. ඒක ඇවිල්ලා වලගම්බ රජ සමය දක්වා දිව යනවා කියන බ්‍රාහ්මී අක්ෂර වලින් තමයි ඒ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි මේ වන විට සෙල්ලිපිය කෑල්ලක් කැඩලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒක පුරාවිද්‍යාඥයන් විසින් වෙනම සිංහලෙන් පරිවර්තනය කරලා බිත්තියක සටහන් කරලා තියෙනවා තිබිලා තියෙන විස්තරය. ඊට පස්සේ මෙතන කලින් තිබිලා තියෙන්නේ අනුරාධපුරයේ සිට රුහුණ දක්වා ගමන් කරපු ස්වාමින් වහන්සේලා නවාතැන්ගත් නවාතැන්පලක් විදිහට තමයි මෙතන තිබිලා තියෙන්නේ මුලින්. පසු කාලීනව විහාරස්ථානයක් බවට පත් වෙලා තිබිලා තියෙනවා. අතීතයේ මේ ගුප්ත විද්‍යාඥයන් පවසන විදිහට ඍෂිවරු අවුරුදු 7000ක් පරණ ඍෂිවරුන් පවා මෙහි ඉඳලා තියෙනවා කියලා සාධක මේ සටහන් වෙලා තිබෙනවා. එතකොට මෙතන මුලින් මේ විහාරස්ථානයේ බිත්ති බැඳලා තිබිලා නැහැ. නිකන් ලෙන විතරයි තිබිලා තියෙන්නේ. පසුව තමයි මෙතන විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු විස්තර ටික. සමග විහාරාධිපති ස්වාමීන් වහන්සේ රැඳී සිටිනවා. විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට පොඩි හැඳින්වීමක් කරලා මම දන්නා තරමට මේ යුගයේ මේ විහාරස්ථානය අනුරාධපුර යුගයේ මුල් කාලේ ඉඳලම පැවතින්නේ. විහාරේ ලෙනේ පියස්සේ තියෙනවා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය මොන හේතු නිසා හෝ කැඩිලා කොටරයි ඉතුරු වෙලා තියෙනවා. සෙනරත් පරණවිතාන මහාචාර්යතුමා 1944 ඒක කියවලා තියෙනවා. කියවලා සටහනක් කරලා තියෙනවා. වලගම්බා රාජයුගයේ භාවිතා කළ අකුරුයි මේ තියෙන්නේ කියලා. ජනප්‍රවාද වල එන හැටියට රුහුණත් අනුරාධපුරෙත් අතර මේ වැඩි හාමුදුරු සමරහතන් වහන්සේලා පවා නවාතැන් ගත්ත ස්ථානයක් වශයෙන් මේ ස්ථානය සලකන්නේ.
මොකද මේ මාවය අසබඩි මේ මාවය වේගකට මායි මේ මාවය අසලින් තියෙන මේ ගමේ මේ අනුරාධපුරයේ රුහුණත් අතර වැඩම වන හාමුදුරුවෝ අවශ්‍ය අවස්ථාවල නවාතැන් ගත්ත බව තමයි පිළිගැනීම. ඒ යුගයේදීම විහාරයක් බවට පත්වෙච්ච වගත් ජනප්‍රවාදගත තොරතුරු වල කියවෙනවා. ඒක බොහෝ දුරට පිළිගන්න පුළුවන්. දැනට මේ විහාරස්ථානයේ තියෙන බෝධීන් වහන්සේ අවුරුදු 2000ක පමණ ඉතිහාසයක් ඇති කියලා පුරාවිද්‍යා අංශයට සම්බන්ධ තොරතුරු දන්නා අය අනුමාන කරනවා. ඉතින් අවුරුදු 2000කට විතර පැරණි කිව්වහම කිසුපූර්යෝගයට යනවා. ඒ කාලේ මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා ඇත කියන එකයි එයාගේ පිළිගැනීම. ඊළඟට විහාරය මුල් යුගයේදී තිබිලා දඹදෙණි යුගයේදී දඹදෙණියේ විජේසුන්දර ප්‍රතිරාජතුමා ප්‍රතිරාජ කියන්නේ යුව රජතුමාගේ මාලිගාව තිබ්බයි කියලා ජනප්‍රවාදගත තොරතුරු වල කියවෙනවා. මේ මාවයේ අනිත් පැත්තේ දැන් අපි ඉන්නේ මාවයේ වම් පැත්තේ දකුණු පැත්තේ කපුවරල කියන ගමේ එතුමාගේ මාලිගාව තිබුණයි කියන පිළිගැනීමක් තියෙනවා. ඒ කපුවරලේ මාලිගාවේ ඉඳලා එතුමා දළදා වහන්සේ යුගයේදී වැඩ සිටිය බෙලිගලට ඔයෙන් එගොඩ වෙලා මේ ලෙන්දර මුල්ල හරහා තමයි යන්නට ඇත කියලා අනුමාන කරන්නේ. අන්න ඒ යුගයේදී විජේසුන්දර ප්‍රතිරාජතුමා මේ විහාරය අලුත් වැඩියා කළා කියලා සඳහන් වෙනවා. එහෙමනම් ඊට ඉස්සර වෙලා මේ විහාරය තිබිලා තියෙනවා. ඊළඟට අලුත් වැඩියා කිරීමක් පිළිබඳව සඳහන් වෙන්නේ මහනුවර යුගයේ සිටි ලෙව්ක දිසාවතුමා ලෙව්ක අධිකාරම්තුමා එතුමාත් මේ විහාරය අලුත් වැඩියා කළා කියලා. මොකද එතුමා සතර කොරළ මහ දිසාවේ පදවිය දරු යුගයක් තිබුණා. ඒ යුගයේදී එතුමාගේ නවාතැන් පළක් නැත්තම් තානායමක් එහෙම නැත්නම් වලව්වක් තිබුණයි කියලා කියන හැලමඩ. මේ හැලමඩ තිබිච්ච වලව්වේ වාසය කරන අතර මේ හැලම් මේ ලෙන්දර මුල්ලේ වතුදෙණි විහාරයත් ඊළඟට හැලමඩ විහාරයත් යටිදොල පහළ විහාරයත් ආදී මේ ආසන්නයේ තියෙන විහාරස්ථාන අලුත් වැඩියා කළයි කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට දඹදිව යුගයේ වෙනකොට මේ විහාරස්ථානයේ තිබිලා තියෙනවා. ඊළඟට ලෙව්ක දිසාවට අලුත් වැඩියා කරන්න සිද්ධ වුණේ තිබිච්ච විහාරය. ඉතින් මෑත කාලේදී මීට අවුරුදු 70කට 80කට වගේ ඉස්සෙල්ලා නැවත වරක් මේ විහාරස්ථානයේ වැඩ සිටියේ ඉරිමරිත ධම්මජෝති හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ගම්වාසී පිරිස එකතු වෙලා විහාරස්ථානයේ අලුත් වැඩියා කළා කියලා හිතන සඳහනක් තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවම මේ විහාරස්ථානයේ අතීතය අනුරාධපුර මුල් යුගයටම යොමු වෙනවා කියන එක පැහැදිලි. සෙල්ලිපිය තියෙන අපූර්ව වලින් බොහෝ දුරට පිළිගැනීම තියෙනවා අනුරාධපුර මුල් යුගයේ මේ විහාරස්ථානයේ ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒකම ජනප්‍රවාදගත තවත් තොරතුරක්. අතීතයේදී මේ විහාරස්ථානයේ තියෙන ගල්ලෙන මිට අවුරුදු දහස් ගණනකට ඉස්සර ඍෂිවරු වාසය කළ ස්ථානයක් කියන පිළිගැනීමකුත් තියෙනවා. ඉතින් අපට ඒකෙච්චරම පැහැදිලි සාක්ෂියක් නෙවෙයි, ප්‍රවාදගත තොරතුරක් පමණයි. කෙසේ වෙතත් අනුරාධපුර මුල් යුගයේ සිටම පවතින විහාරස්ථානයක් කියන එක නම් අපිට පැහැදිලිව විශ්වාස කරන්න පුළුවන්. කොල්ල තියෙන කටාරම් ගල් විහාරය. ඒ වගේම තවත් පල්ලෙහා තියෙන කටාරම. මේ වගේ වෙයින් පැහැදිලි ඒ පැරණි බව මේ ස්ථානයේ. බොහොම ස්තුතියි අන්දිනවා මේ විහාරස්ථාන ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් අපිට දැන් දුන්නාට. සයන්වාස මේක අපේ විහාරස්ථානයේ බලන්න එනවා නරඹන්න එන මේ ප්‍රේක්ෂකයන්ට එනවා නම් මාර්ගය කොහොම සඳහන් කරන්න ඕනේ? කෑගල්ල පොල් ගහල පාරෙන් එනවා නම් පොල් ගහල හෝ කෑගල්ල පැත්තෙන් කෝංගස් හන්දියෙන් හැරිලා බෙරිගල පාරේ හැතැම්මක් ආවහම බටුවත්ත හන්දිය. බටුවත්තෙන් තියෙනවා අලව්ව පාර.
ඒ අලව්ව පාරේ හැතැම්ම දෙකකින් විහාරස්ථානයට එන්න පුළුවන්. එහෙම නැතුව කොළඹ නුවර පාර දිහෙන් එනවා නම් යට්ටෝඩින් හැරිලා බෙලිගල හරහා ගල් කැටි කියන ස්ථානයට ඇවිල්ලා එතනින් කළුගල කරපණි හරහා පන්සලට ළඟා වෙන්න පුළුවන්. අනිත් පාර අලව්වේ තියෙනවා වද්දිනිය පාර. මෙනෝර හෝටලේ ගාවින්දරේ පාර තියෙන. කවුද කියන්නේ එහෙම. ඒ වද්දිනිය පාරේ ඇවිල්ලා අලව්වේ ඉඳලා හැතැම්ම 4ක පවණ දුරකින් විහාරස්ථානයට එන්න පුළුවන්. බොහොම ගෞරවපූර්වක අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේට. ඔය විශේෂයෙන් තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. මේ විහාරස්ථානයේ අලුත්තරයා කටයුතු ප්‍රමාණයක් මේ දවස්වල කෙරමින් පවතිනවා. ඒවට උදව් කරන්න අතිශය දෙන්න කැමති ඔබට ආරාධනා කරලා සිටිනවා. අපි මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ආධාර කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඔයාලට මේ දැක ගන්න ලැබෙන්නේ මේ නිර්මාණය කරලා තියෙන ගල් ලෙනේ තියෙන සෙල් ලිපිය. මේකේ කෑල්ලක් කැඩිලා ගිහිල්ලා තියෙනවා. සෙන්රත් පරණවිතාන මහත්මයා කියන විදිහට මේක සෙල් ලිපියේ අකුරු සඳහන්ලා තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර කියලා තියෙනවා. වලගම්බා රජ සමයට දිවයන් අක්ෂර තමයි තිබිලා තියෙන්නේ. ඔයාලා පේනවා මෙන්න මේ කැඩිලා තියෙන කොටස තියෙන්නේ. අන්නේ කොටස තමයි සෙල් ලිපිය සඳහන්ලා තිබිලා තියෙන්නේ. පුරාවිද්‍යා කොන්සර්වේෂන් විසින් මෙන්න මේක සෙල් ලිපියේ තිබිච්ච විස්තරය සඳහන් කරලා තියෙනවා.
එහෙනම් අදට අපි අපේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ආය අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් අපේ ඔයාලා දැන්ටම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න, like කරන්න, share කරන්න. මේ වගේ ලස්සන වටිනා පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථානයකින් විහාරස්ථාන සහ අපේ ඉහළ ඉතිහාසය ගැන කියවෙන හෝඩුවාවන් සමග අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වෙනකල් හැමෝටම සුබ දවසක්.